අයිමංගල අදින සාදනෙන් පිළිගන්නවා හැමෝම. මම අද මේ විදිහට ගැමි කෑමක් හදන්නලා ඇති. හරිම රසයි. බලමු මේ කෑම ටික හදලා අපි මේ විදිහට ඉක්මනට හදාගන්න පුළුවන් විදිහට තමයි මම වීඩියෝ එකක් දැම්මේ. ඉක්මනටම හදාගන්න පුළුවන්. ළමයිනේ බලමු. මුරුංගාකොළ ටික ඉස්සලා හොදලා අයින් කරගන්නවා. සෝසේජස් ටිකත් හොදලා අයින් කරගන්නවා. ඉතින් පස්සේ මම මේ විදිහට සෝසේජස් ටිකත් එකතු කරගෙන මම දැන් මුරුංගාකොළ ටික මේ විදිහට සෝරා ගන්නවා. මේ විදිහට ඉක්මනට කරගන්න පුළුවන් විදිහට තමයි මම මගේ වීඩියෝ හැම වීඩියෝ එකක්ම තියෙන. ඔයාලට ඉක්මනට කෑම හදාගන්න පුළුවන් වීඩියෝ තමයි මයි ළඟ තියෙන්නේ. මම මේ විදිහට ඉක්මනට මේ මුරුංගාකොළ ටික මුරුංගාකොළ පැහිච්ච ඒවත් නෙමෙයි දලුවමත් නෙමෙයි. ඒ ටික මම හොදලා මම මේ විදිහට ලියා ගන්නවා. මුරුංගාකොළ ටික චූටිමත් නෙමෙයි. ගොඩක් චූටි වුණොත් මේක තිත්ත කරනවා. මේක මේ විදිහට මම ලියා ගන්නවා. ඊට පස්සේ මම මේ පොල් ටිකක් අයින් කරගත්තා. පොල්, ලුණු, කරපිංචා, ලුණු. එතනින් පස්සේ මම කහ චූට්ටක් දානවා. ගොඩක් නෙමෙයි. ලුණුයි කහ චූට්ටක් ගොඩක් නෙමෙයි. කහ පොඩ්ඩයි මේ විදිහට දාන්නේ මම. ඒකල හොඳට ලුණු දාලා තියෙන්නේ හැම දෙයක්ම. මම මේ සම්බෝලේ හොඳට හදාගෙන මම මැල්ලුමට මේකට දාගන්නවා. මේ විදිහට කවලම් කරගන්න හොඳට මැල්ලුම. ගොඩාක් පොළුත් නෙවෙයි. එතකොට පොල්නේ මම තඹගත්තු අල ටික සුද්ධ කරගන්නවා මේ විදිහට කිරට හදාගන්න. මේ විදිහට මම සුද්ධ කරගන්නවා. අල ටික මේ හොද්ද හදාගන්න හරියට රසටම හදාගන්න පුළුවන් විදිහට තමයි මම කරගෙන තියෙන. අල රවුමට මම කපාගන්නේ මේ විදිහට. අය කපන්නේ මේ විදිහට රවුමට කපාගන්නේ අල ටික. කබල මම පැත්තකින් තියාගත්තා. මැල්ලුමත් හදාගෙන පැත්තකින් තියාගත්තා. මම දැන් මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා සෝසේජස් ටිකට. තෙල් ගොඩක් මම එකතු කරගන්නවා පොඩ්ඩයි. මම දැම්ම උළු හලුයි අබයි. ඒ ටික මම රත් වෙනකොට දාගන්න හිතන් ඉන්නේ. බලමු මොනවද දාගන්නේ කියලා. සුදු ලුණු ගෙඩි ටිකක් එහෙම් පිටින් මම දාගත්තා කපන්නේ නැතුව. ඉතින් පස්සේ 3-5 ටික වමනා කරන ටික ඔක්කොම මම මේ විදිහට දාගෙන මේ විදිහට තෙලේ රත් වෙන්න තියාගත්තා. මේ විදිහට සාමාන්‍යයෙන් තෙලේ රත් වෙනකොට මේ සුදු ගෙඩි පිටින් දැම්මේ තැළුවෙත් නැහැ මොනවත් නැහැ. මම ඒක වෙනම රසක් එන නිසා මම මේ විදිහට එකතු කරගත්තේ. තෙල් ගොඩක් නැහැ මේකේ. සාමාන්‍යයෙන් තෙල් තියෙන්නේ. එතනින් පස්සේ මම මේකට මේ කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. මොකද 3 පවල කහ කුඩු තිබුණේ නැහැ. එතනින් පස්සේ මම මේකට ලුණු ගෙඩි දෙකක්, ලොකු ලුණු ගෙඩි දෙකක් දැම්මා. ලොකු තක්කාලි ගෙඩියක් දැම්මා. මේ විදිහට මම මේක කවලම් කරගන්නවා හොඳට. හැබැයි තෙල් නම් ගොඩක් දාලා නැහැ. මේ විදිහට හොඳට කවලම් කරලා මම මේක වැහුවා. ටිකක් තැම්බෙන්න ඕන නිසා. එතනින් පස්සේ මම සෝසේජස් ටික දාගත්තා මේ විදිහට. සෝසේජස් ටික දාගෙන මේ විදිහට කවලම් කරලා සෝසේජස් පොඩිවට මම කපාගත්තේ රවුමට පොඩිවට. හැම දෙයක්ම දාලා මම මේ විදිහට කවලම් කරලා ඒක පැත්තකින් තියලා මම මෙහෙම තෙල් ටිකක් දාගන්නවා. මේ අල හොද්ද හදාගන්න ඕනේ ද තෙල් පොඩ්ඩක් නිකන් හොඳේ. එතනින් පස්සේ මම අබයි උළු හලුයි අර විදිහටම කවලම් කරගත්තා. ගොඩක් ලුණු දාන්නෙත් නෑ හැබැයි අල හොද්ද නිසා. මම මේ විදිහට ලුණු ටික ගොඩක් රත් වෙන්න තිබ්බෙත් නෑ. මේ විදිහට මිටි කිරි විතරමයි දැම්මේ. දිය කිරි දැම්මේ නෑ. මිටි කිරි විතරයි මේ විදිහට දාලා මම මේකට 3-5 චුට්ට දාලා තියෙන්නේ. ගොඩක් නෙමෙයි. හැමදේම චුට්ට දැම්මේ. මේ එතනින් කහ චුට්ටක් මම දානවා මේ විදිහට. එතනින් පස්සේ මම මේ ටික කවලම් කරගෙන හොඳට උතුරන්න තියෙනවා. හොඳට උතුරවම පස්සේ තමයි මම අල ටික දාගන්නේ. මේ විදිහට හොඳට හැමදේම දාලා මේක හොද්ද උතුරනකොට දැන් මම මේ අල ටික මේ විදිහට රවුමට කපගත්තු අල ටික මේ විදිහට දැම්මා. හැබැයි ටිකක් වෙලා මේක හොඳට තැම්බෙන්න මම තියනවා. මේ හොද්ද ලොකු වැඩි නිසා මේ විදිහට මම මේක තියෙන ගමන් මම මේ සෝසේජ් ටික බලනවා. මේ විදිහට මම කවලම් කරගන්න ඇත්තම හරිම සුවඳක් හරිම රසක් එනවා මේක. මේ තක්කාලි ගෙඩියක් එහෙම දාලා දෙන වතුර ගතියක් මොනවත් නැහැ. මේක හරිම රසයි ඉක්මනට කරගන්නත් පුළුවන්. මම මේ විදිහට මැල්ලුමට තෙල් චුට්ටක් දාලා මේ සුදු මේ ලුණු ටික මේ විදිහට මේවා කරගන්නවා. හැබැයි ලුණු ගොඩක් කර වෙන්න තියන්නේ නැහැ මම. සාමාන්‍යයෙන් තැම්බෙනකොට මම මැල්ලුම මේකට දාගන්නවා. ගොඩක් තියන්නේ මැල්ලුමත් මම ගොඩක් කොළ පාට නැති වෙන නිසා ගොඩක් වෙලා තියන්නේ මේක. මේ විදිහට කවලම් කරගන්නවටක් ගාලා ගින්දර චුට්ට වැඩි ගන්න තෙල් වතුර ගතියක් තියෙනවා නම් ඒක අඩු වෙන්න. අල ටික තාම ලිපේ තියෙන්නේ මගේ. මම මේ විදිහට කවලම් කරගන්නවා. මොකද කිරි දාලා තියෙන මැල්ලුම ඉවරයි. මැල්ලුම චුට්ට වෙලාවයි තිබුණේ කොළ පාට ගතිය නිසා බතර වතුර ලිපේ තියලා මම මේ විදිහට වතුර වහගත්තා. මේ විදිහට ලිපේ තියලා අල එකත් තැම්බිලි ඉවරයි. මම මේ විදිහට වැහුවා. තැම්බිලි ඉවරයි ඒකත්. දැන් හැමදේම ඉවරයි. බත විතරයි දැනට තියෙන්නේ. ඉක්මනට මම හදාගත්තා. ඔයාලට ඉක්මනට හදාගන්න පුළුවන් දෙයක් මෙනි. වීඩියෝ එක හොඳයි කියලා තියෙනවා. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරගෙන යන්න පුළුවන්.
බෙල් අයිකන් එකත් ටච් කරගෙන යන්න පුළුවන්. මොකද ඔයාලට වෙන වීඩියෝ එකක් දැම්ම ඔයාලගේ අතටම ලැබෙන්නේ. මේ විදිහට මම උයලා සලස්සලා ඉවරයි. මේ විදිහට ඉක්මනට හදාගන්න පුළුවන්. මම දැන් කැම ටිකක් හදා බෙදා ගන්න ලැහැත්ති. මේ විදිහට බෙදාගෙන කණ්ඩායම් ලැහැත්ති එන යල්ලුනේ. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක නරඹන හැමෝටම ගොඩක් ස්තුතියි. ආදරේ හැමදාම. කියන්න තියෙන විශේෂ දේ මොනවද? ඔයාලා කැමති අදහසක් ලියන්න පුළුවන්. නැවත වීඩියෝ එකක් එනකොට ඔයාලට ලැබෙන්න බෙල් අයිකන් එක ටච් කරගෙන යමු එහෙනම්. හොඳේ. ආදරේ. තිරුවන් සරණයි.